How to train your dragon. ඉතින් මේ වචන කිහිපය ඇහිච්ච ගමන් ඔයාලට මතක් වෙන්නේ පොඩි කාලේ අපි ආසාවෙන් බලපු ලස්සන චිත්‍රපට තුනක් නේද? හැබැයි ඔයාලා දන්නවාද How to Train Your Dragon franchise එක තුල මෙම ඇනිමේෂන් චිත්‍රපට තුනට වඩා තවත් ගොඩක් දේවල් තියෙනවා කියලා? උදාහරණයක් විදිහට ඇනිමේෂන් ෂෝට් ෆිල්ම්ස්, TV series පවා ප්‍රධාන කතා තුන සිද්ධ වන ටයිම්ලයින්ස් අතර සිද්ධ වුණ සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ How to Train Your Dragon පළවෙනි චිත්‍රපටයෙන් පස්සේ ආපු How to Train Your Dragon Legend of the Bone Snapper Dragon නම් ෂෝට් ෆිල්ම් එක ගැනයි. හොඳයි, ඔයා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා share කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එක බලන්න. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට බලා ගන්න හම්බෙනවා හිකප්ගේ ගම්මානයේ එක් කොටසක් ගිනි අරන් තියෙනවා. ඒ වගේම තමයි Dragon Ridersලා ඔවුන්ගේ මකුරු පිට නැගිලා ගින්න නිවන්න උත්සාහ කරනවා. ඉතින් මේ අතරේ වයිකින් ගම්මානයේ නායකයා වන හිකප්ගේ තාත්තා ස්ටොයික් Dragon Ridersලාට ගින්න නිවන්න කරන්න ඕන දේවල් ගැන උපදෙස් දෙමින් ඉන්න අතරේ Toothless පිට නැගිලා මොහු ගාවට ආපු හිකප් අහනවා ගොබර් කොහෙද ඔහු තාමත් ඇතුළේද කියලා. ඒ අනුව හිකප්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ස්ටොයික් කියනවා නෑ ඔහුව හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් මේකම අපිට බලා ගන්න හම්බෙනවා ගෝබර්ව. ඊට පස්සේ ඔහු කියනවා මම ඉන්නේ මෙතන මේ කරපු දෙයට අර මුර්ගයාට වන්දි ගවන්න වෙයි කියලා. ගෝබ මොකද උනේ? ස්ටොයික් අහනවා. මොනවා වගේද පේන්නේ? මකරෙක් මගේ ගෙදර ගිනි තිබ්බා. ගෝබර් තරහෙන් පිළිතුරු දෙනවා. ඉතින් ගෝබර් කියන මේ දේවල් ඇහුන වටේ හිටපුවාටත් ගොඩක් පුදුමයි. තමුන් මේ පාර නම් මාව හොඳටම තරහා ගැස්සුවා. තමුසේ කැත ඇටකටු මල්ල. ගෝබර් ආයෙමත් තරහෙන් පිස්සුවදිලා වගේ කෑ ගහනවා. කොහොම හරි හිකප්ට නම් කිසිම අදහසක් නැහැ ගෝබර් මේ මොනවද කියවන්නේ කියලා. ඒක නිසා ඔහු තාත්තගෙන් අහනවා තාත්තේ මෙයා මේ මොනවා ගැනද කියන්නේ? අපේ මකරු තවදුරටත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. ස්ටොයික් කියනවා නෑ එයා අදහස් කරේ ඔයාගේ මකරුන් ගැන නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සේ There is no such thing as a bone snapper. මේ අමුතු වචනය ආපු වටේ හිටපුවාටත් ගොඩක් පුදුමයි. මොකද මේ තමයි ඔවුන් මේ වගේ දෙයක් ආපු පළවෙනි වතාව. ඊට පස්සේ ගෝබර් පැහැදිලි කරනවා ඒ හොරකම් කරපු ඇටකටු වලින් හදපු කෝට් එකක් ඇඳගෙන ඉන්න අපේ සාගත ගඳ ගහන මුර්ගෙක් ඔහු හරියට යෝධ පියාඹන ඇටසැකිල්ලක් වගේ කියලා. කොහොම හරි ෆිෂ්ලෙක් මේ වෙලාවේ එකපාරටම එක්සයිට් වෙලා කියනවා ඩ්‍රැගන් මැනුවල් එකට අනුව බෝන් නැපර් උගේ ඇටසැකිලි ආර්ම් එක හදාගන්න සුදුසු අස්ති කොටස් හොයාගන්න ගම් කිසිම විදිහකින් නවතින්නේ නැහැ. ඒක නම් මාරයි. නමුත් ස්ටොයික් නම් පිළිගන්නේ නැහැ මේක. ඔහු කියනවා ඒක නිකම්ම නිකම් මිත්‍යාවක් විතරයි කියලා. හැබැයි ගෝබර් නම් කියන්නේ ඒක ඇත්ත. ඒ වගේම මාමගේ මුළු ජීවිත කාලෙම උගෙන් පලා යන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඌළු මේ ගෙදර ගිනි තිබ්බෙත්. කොහොම හරි මේකම වයිකින් කෙනෙක් ගෝබර්ගේ යට ඇඳුමක් අරගෙන ඇවිත් ස්ටොයික්ට පෙන්නලා කියනවා අපිට මේක හම්බුනේ ගෝබර්ගේ උතුන තුල එල්ලලා තිබිලයි. අපි විශ්වාස කරනවා මේක හින්දා තමයි ගින්න ඇති වෙන්න ඇත්තේ කියලා. ඉතින් මේකම වටේ හිටපු හැමෝම ගෝබර්ට hina වෙන්න පටන් ගන්නවා. ඔයා තාමත් හිතන්නේ ඒ බෝන් නැපර් මකරද එහෙම නැත්නම් ඔයාගේම යට ඇඳුමද? ස්ටොයික් පවා ගෝබර්ට විහිළු කරලා අහනවා. නමුත් ගෝබර් තදින්ම කියනවා මම හිතන්නේ නෑ මම දන්නවා. කොහොම හරි ඔහු ආයමත් මාව හොයාගත්තා. ඒ මකරා අතිශයින්ම දුෂ්ටයි. ඉතින් ස්ටොයික් කියනවා ගෝබර් දැන් රෑ වෙලා ඒ වගේම ඔයාගේ කතාව වලට අහුම්කම් දෙන්න අපිට ගොඩක් මහන්සි. ඒක නිසා දැන් විවේක ගන්න කියලා. හැබැයි ගෝබර් කියනවා ඔයා විවේක ගන්න. මා මේක ඉවරයක් කරනවා. මෙහෙම කියපු ගෝබර් Tamanගේ බැටළුවත් සමග තනියම නැවකට ගොඩ වෙනවා. ඉතින් ගෝබර් යන දිහා බලන් ඉන්න හිකප් කියනවා මට මොහොත තනියම යන්න දෙන්න බෑ කියලා. ඉන් අනතුරුව ඔහු Tamanට පිටුපසින් හිටපු යහළුවන්ට කියනවා හොඳයි වයිකින්ස් පලියවල් අරගන්න කියලා. කොහොම හරි මේ වෙලාවේ හැමෝම නියමයි කියලා කෑ ගැහුවත් එක්කෙනෙක් විතරක් කියනවා මම නම් කීයටවත් බොරු මකරෙක් පස්සේ පන්නන්න බෝට්ටුවට ගොඩ වෙන්නේ නැහැ කියලා. හැබැයි ඊළඟට අපිට මුලින්ම එයාව තමයි බෝට්ටුව හබල් ගන්නවා පෙන්වන්නේ. ගෝබර් හිකප් ඇතුළු යහළුවන්ට කම්මැලියෝ හයියෙන් හබල් ගන්න ආදී දේවල් කිය නැවේ කැප්ටන් වගේ අණ කරනවා. ඉතින් හිකපුත් හබල් ගන්න ගමන් ඔහුගේ යහළුවන් දිහාවට හැරිලා අහනවා කට්ටිය විනෝද වෙනවා නේද? අපි ආයෙමත් කණ්ඩායම එකතු කරගෙන වික්‍රමයක් හොයාගෙන යනවා. ඒක නියමයි නේද? ඊට පස්සේ ඔහු අහනවා. ඉතින් හිකප්ට පිටිපස්සෙන් හිටපු ස්නොටල් අවුට් පිළිතුරු දෙනවා අනිවාර්යෙන්ම අත් දෙකෙන්ම ලේ ගානකම් මේ බෝට්ටුව හබල් ගන්න එක තරම් වැඩ මරු වැඩක් කොහෙවත් නැහැ කියලා. ඔය ළමයි ටික මගේ හදවතට මැල්ලුවා. ඔයාලා මට බෝන් නැපව දඩම් ගන්න උදව් කරන්න. එවිට ඔබලාට පුළුවන් සැබෑම වයිකින් වරු වෙන්න. ගෝබර් හැංගීම් බර ලෙස කියනවා. කොහොම හරි මේ වෙලාවේ රෆ්නට් අහනවා ගෝබර් අපි තාමත් අදාළ ස්ථානයට ලං වුණේ නැද්ද කියලා. ඉතින් ෆිෂ්ලෙක් කියනවා
ඔහු ඔයා දැනගනී අපි ළඟයිද නැද්ද කියලා උගේ කන් සිදුරු කරන කෑකැසීමෙන් ඔයාගේ කන් අඩි පිපුරුවාම ඊට පස්සේ ඔහු තවත් කියනවා පුරාවෘත්තවලට අනුව මේ මකරාගේ ගෙරවුම ඉතාමත් දරුණුයිලු. ඒ අනුව එයට පුළුවන්ලු ඔයාගේ ඇටසැකිලි වලින් මස් දිය කරලා ඉවත් කරන්න. කෙසේ නමුත් මේ වෙලාවේදී ගොබර් කියනවා නෑ ෆිෂ්ලෙක් ඌට කිසිම ගජනාවක් නෑ. ඒක නිසා තමයි ඌ ඉතාමත් භයානක. ඔහු ඇවිල්ලා නිශ්ශබ්ද ඝාතකයෙක්. ගොබර් තවදුරටත් කියනවා පොඩ්ඩක් ඉන්න අපිට මොනවත් ඇහෙන්නේ නැත්නම් ඌ ළඟටම ආවත් අපිට දැනගන්න බැරි වෙයිද? රෆ්නර්ට අහනවා. මේකම හැමෝම හබල් ගානික මොහොතකට නවත්තලා අවට පරිසරයට ඇහුම්කම් දෙනවා. මට නම් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ටෆ්නට් කියනවා. හැබැයි මේ වෙලාවෙම ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් ගෝබර් හිකාපැතුළු ඔහුගේ යහළුවන්ට කියනවා ඔහුට පළවෙනි වතාවට මාරාන්තික බෝන් නැප මකරාව හම්බ වෙච්ච අවස්ථාව ගැන. ඉතින් ඒ වෙද්දී ගෝබර් කියන්නේ හිකාප්නියම් වාසී තරුණයෙක්. කොහොම හරි මොහු ඇතුළු මොහුගේ පවුලේ කට්ටිය ගිම්හාන ඍතුව ගත කරන්න දැන් වගේම බෝට්ටුවක නැගිලා මුහුදේ අයිස් පීච් ස්ථානයකට ගිහින් තියෙනවා. කොහොම හරි මේ ගමන අතරතුරේදී තරුණ ගෝබර්ට එළියට යන්න අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඒ අනුව ඔහු නැවෙන් බහැලා ගිහින් Tamanගේ වැඩේ අවසන් කරලා ආපහු පොරවත් කරට අරන් පිටුපස්සේ හැරුණාම තමයි ගෝබර් දකින්නේ Tamanගේ පිටුපසින් තිබුණ ග්ලැසියර් එක තුල වයිකින් හමුදාවක් සම්පූර්ණයෙන්ම ගල් වෙලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ තරුණ ගෝබර් මේ කට්ටියව එකින් එක පරීක්ෂා කරද්දී ඔහු දකිනවා එක් වයිකින් කෙනෙක්ගේ අතේ කුඩා පෙට්ටගමක් තියෙනවා. මේ අනුව ඒ කුඩා පෙට්ටගමට ආසා කරපු තරුණ ගෝබර් ඔහුගේ පොරව පාවිච්චි කරලා අයිස් ග්ලැසියර් එකේ සිදුරක් හදලා කොහොම හරි පෙට්ටගම ලබා ගන්නවා. හැබැයි ඊට පස්සේ ගෝබර් කුඩා පෙට්ටගම විවෘත කරලා නිදාණය ලබා ගන්න හදනකොටම අපිට බලා ගන්න හම්බෙනවා ග්ලැසියර් එකේ ගෝබර් හදපු සිදුර තුලින් ආයමත් අතක් ඇවිල්ලා ගෝබර්ගේ අත අල්ලගෙන ඔහුට නිදාණය ලබා ගන්න නොදී ගෝබර්ගේ අතින්ම ගෝබර්ගේ මුහුණට පාර දෙනවා ඔහුගේ දතක් ගැලවිලා විසික් වෙන්නම. ඊට පස්සේ එම අයිස් වල මිදුන වයිකින් වරයා ඔහුගේ අත දිව් කරලා යම් දිශාවක් පෙන්නනවා. එතකොට තමයි අපිට සහ තරුණ ගෝබර්ට මුල්ම වතාවට බෝන් නැප මකරාව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගෝබර් කලින් කිව්වා වගේම ඔහුට බෝන් නැප මකරාව හම්බ වෙච්ච මුල්ම අවස්ථාවේදී කිසිම ශබ්දයක් ඇහිලා නැහැ. ඒ අනුව භයානක බෝන් නැප මකරා ළඟටම එනකන් ගෝබර්ට දැනෙන්නේවත් නැහැ. කෙසේ නමුත් ඊට පස්සේ ගෝබර් Tamanගේ අතේ තියෙන නිදානයත් අරගෙන බෝන් නැප මකරාගෙන් බේරෙන්න පලා යනවා. නමුත් බෝන් නැප මකරාත් ගෝබර්ගේ නිදානය ලබා ගන්න ඔහුගේ පිටුපසින්ම පන්නනවා. කොහොම හරි අන්තිමට ගෝබර්ට පුළුවන් වෙනවා බෝන් නැප මකරාගෙන් බේරිලා ග්ලැසියර් කන්දක සිදුරක් තුලට පැනගන්න. ඉතින් ඊට පස්සේ ඔහු කෙලින්ම අහසින් කඩාගෙන පාත් වෙලා Taman කලින් හිටපු නැවට තමයි නිරුපද්‍රිතව ඇදගෙන වැටෙන්නේ. කෙසේ නමුත් හිකාපැතුළු පිරිසට නම් ගෝබර් කියන දේවල් විශ්වාස කරන්න පොඩ්ඩක් අමාරුයි. ෆිෂ්ලෙක් කියනවා ගෝබර් මම තොරතුරු වලට ඇයිලා ඉන්න කෙනෙක් වෙන්න කැමති නෑ. නමුත් බෝන් නැපලා නිශ්ශබ්ද නැහැ කියලා. ඉතින් ගෝබර් කියනවා ෆිෂ්ලෙක් මන් දන්නවා මට මුකුත් ඇහුනේ නෑ. නමුත් මට ඒ දැනුණා. මට තියෙනවා අනතුර කලින් දැනගන්න පුළුවන් 6 වෙනි සංවේදනය. ඉතින් ගෝබර් මේ වගේ විකාර දේවල් ෆිෂ්ලෙක්ගේ ඇරෙන්න අනෙක් හැමෝගෙම අවධානය අරගෙන කියවද්දි මවුන්ටත් නොදැනුවත්වම මවුන් ආපු නැව ගල් පර්වතයක වදිලා හිල් වෙනවා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ කට්ටිය ආපු නැව මුහුදුපත් වෙනවා. නමුත් වාසනාවට මේ කට්ටිය ඔවුන්ට එන්න ඕන අදාළ ස්ථානයට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි දැන් මේ කාත් කවුරුවත් නැති තැනක හිර වෙලා ඒ වගේම අපි කොහෙද ඉන්නේ කියලා කවුරුවත් දන්නේත් නැහැ. රෆ්නට් කියනවා. ඊට පස්සේ මේ කට්ටිය අතර පොඩි විවාදයක් ඇති වෙනවා. නමුත් මේ වෙලාවේ ගෝබර් කියනවා කලබල වෙන්න එපා ළමයි. නැවක් ගිලුණ අවස්ථාවකට මම මුහුණ දුන්න පළවෙනි වෙලාව මේක නෙමෙයි කියලා. ඉතින් හිකප් කියනවා නියමයි ඒක දැනගත් එක නම් ලොකු සැනසීමක් කියලා. ඉතින් ඊට පස්සේ ගෝබර් ළඟ තිබුණ ගලක වාඩි වෙලා හිකප් ඇතුළු පිරිසට කියනවා ඔහුගේ පළවෙනි නැව මුහුදුබත් වීමේ අත්දැකීම ගැන. ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් තරුණ ගෝබර් සම්පූර්ණයෙන්ම මුහුදෙන් වට වුණ ඉතාමත් කුඩා දූපතක් මැද තනි වෙලා ඉන්නවා. තවද ගෝබර්ට කොහෙටවත් යන්නවත් බෑ මොකද මොහුගේ වටේම ඉන්නවා මිනිකණ මෝරු. ඒ වගේම මේ වෙලාවේ ගෝබර්ගේ අතේ ආයුධයකට තියෙන්නේ ඔහු Tamanගේ වම් අතේ සවි කරගෙන ඉන්න කොස්ස විතරයි. කොහොම හරි බෝන් නැප මකරත් මේ වෙලාවේදීම ගෝබර්ව හොයාගෙන ඇවිත් මොහුට පාර දෙනවා. නමුත් ගෝබර්ගේ වාසනාවට බෝන් නැප මකරාගේ පළමු පහර දීම අසාර්ථක වෙලා මකරා වලාකුළු අතරට පියාඹගෙන යනවා. ඉතින් ඒ එක්කම අහසේ වලාකුළු ඉවත් වෙලා ගෝබර් දකිනවා ඈතින් තියෙනවා විශාල දූපතක්. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මිනි කන මෝරුන්ට පොඩ්ඩක්වත් බිය නොවුන ගෝබර් ඔවුන්ගේ ඇඟවල් උඩින් පැන Tamanගේ පිටුපසින් පන්නන බෝන් නැප මකරාගෙන් බේරෙන්න දූපත දිහාවට දුවගෙන යනවා. ඉතින් කොහොම හරි ගෝබර් දූපත ළඟටම ඇවිල්ලා
අවසානයේ දූපතට පයින්න ගුවන් ගත වෙනවා. හැබැයි මේකම බෝන්නැප මකරත් උගේ නියපොතු දික් කරගෙන ගෝබර්ගේ ළඟටම ලං වෙනවා. මේ අනුව මකරා විසින් ගෝබර්ව අල්ලගන්න හදනකොටම එකපාරටම විශාල තල්මහෙක් මුහුදෙන් මතුවෙනවා. වව්! එතකොට තල්මහා බෝන්නැප මකරව කෑවද? ෆිෂ්ලෙක් එක්සයිට් වෙලා අහනවා. නමුත් ගෝබර් පිළිතුරු දෙනවා තා පොඩ්ඩෙන් තල්මහා මකරව කනවා. හැබැයි ඌ පැනලා ගියා කියලා. ඊට පස්සේ ගෝබර් ඔහු බෝන්නැප මකරාගෙන් බේරිච්ච තවත් අවස්ථාවක් ගැන කියනවා. ඉතින් ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. මුල් සිදුවීමට වසර ගානකට පස්සේ කැලේකදී බෝන්නැප මකරාට ගෝබර්ව ආයමත් හම්බෙලා තියෙනවා. කොහොම හරි මේ පාර ගෝබර් Tamanගේ පස්සෙන් පන්නන බෝන්නැප මකරාගෙන් බේරෙන්න විශාල ගිනිකන්දක් දිහාවට දුවලා ගිනිකන්දේ මුදුනටම දුවපු ගෝබර් ගිනිකන්දේ එක් පැත්තකින් ඉඳන් අනෙක් පැත්තට පයින්නවා. මේ අනුව එකපාරටම විශාල කළු හරකෙක් ගිනිකන්දේ ඇතුලේ ඉඳන් ආසට පෑලා ගෝබර්ගේ පස්සෙන් පන්නන බෝන්නැප මකරාව අල්ලගන්න හදනවා. කෙසේ නමුත් ගෝබර් ආයමත් කියනවා මේ කළු හරකාගෙනුත් බේරිලා බෝන්නැප මකරා ආයමත් පලා ගියාලු. ඉතින් ඊට පස්සේ ගෝබර් ඔහුට බෝන්නැප මකරව හම්බ වෙච්ච තවත් සිද්ධියක් කියනවා. කොහොම හරි දැන් නම් හිකප් ඇතුළු කට්ටියට ගෝබර්ගේ මේ විකාර ඇති වෙලයි තියෙන්නේ. ටෆ්නට් කියනවා මේ හැම දෙයක්ම ඔයා හදපු කතාවක් විතරයි. බෝන්නැප මකරෙක් ජීවත් වෙනවා කියන්න ඔයා ගාව සාක්ෂියක්වත් නැහැ කියලා. ඉතින් ගෝබර් මේ වෙලාව කියනවා මං ගාව සාක්ෂියක් විදිහට තාමත් ඒ නිදානේ තියෙනවා කියලා. ඔහු Tamanගේ කලිසම රඳවලා තියෙන බෙල්ට් එකට සම්බන්ධ කරලා තියෙන කුඩා ඇටසැකිල්ලක් වගේ බෙල්ට් බකල් එක පෙන්නනවා. ඇස්ට්‍රීට් මේ වෙලාවේදී හිකප්ව තල්ලු කරලා කියනවා ගෝබර්ට කතා කරන්න කියලා. ඉතින් හිකප් ගෝබර් ගාවට ගිහින් කියනවා ගෝබර් අපි නිකම් මවාගත්ත මකරෙක් පස්සෙන් පන්නන්න නැතුව නරකද අපි ගෙදර යන්න ක්‍රමයක් කල්පනා කරොත් කියලා. ඊට පස්සේ ගෝබර් කියනවා ආයෙ මුකුත් කියන්න එපා මට ඔයා කියපු දේ හොඳින් ඇහුණා. ඒ වගේම මට සැලැස්මක් තියෙනවා. ඊට පස්සේ ඔහු නැගිටලා අහනවා ඔය ළමයින්ගෙන් කවුද කැමති මකරැම වෙන්න කියලා. පසුව ඔහු මකරැම සඳහා ෆිෂ්ලෙක්ව තෝරගන්නවා. ඒ අනුව අපිට බලාගන්න පුළුවන් ෆිෂ්ලෙක්ව ගෝබර් වගේ අන්දලා එලිමහන් ස්ථානයක හිටවලා තියෙනවා. ඒ වගේම ෆිෂ්ලෙක්ගේ ඔළුවට උඩින් මකර අස්ථි කූඩුවකුත් එල්ලලා තියෙනවා. ඉතින් ගෝබර්ගේ සැලැස්ම තමයි කොහොම හරි Taman වගේ අන්දපු ෆිෂ්ලෙක් ගාවට බෝන්නැප මකරාව ගෙන්න ගන්න එක. ඊට පස්සේ මකරා අදාළ ස්ථානයට ආවට පස්සේ ගෝබර්ට අවශ්‍ය වෙන්නේ ෆිෂ්ලෙක්ගේ ඔළුව උඩින් එල්ලලා තියෙන ඇටසැකිලි කූඩුව කෙලින්ම බෝන්නැප මකරාගේ ඇඟ උඩට අතෑරලා මකරාව ඇටසැකිලි කූඩුව තුල හිර කරන්න. කොහොම හරි අපේ යාළුවෝ ටික නම් හිතන්නේ ගෝබර්ට දැන් ගොඩක් වයස හින්දා මොහු මරු කියවනවා කියලා. මේ අනුව කට්ටිය ෆිෂ්ලෙක් දිහාවට හැරිලා කුඩා ගල් පර්වතයකට මුවා වෙලා දිගටම වාද කරගන්නවා. හැබැයි මෙන්න මේ අතරේ මොවුන් කාටවත් නොදැනීම ගෝබර් හිකප් ඇතුළු යහළුවන්ගේ පිටුපසට එක්තරා අමුත්තෙක් පියාඹගෙන එනවා. ඉතින් ෆිෂ්ලෙක් ඇරෙන්න අනෙක් කවුරුවත්ම බෝන්නැප මකරාව දකින්නේ නැහැ. මේ අනුව ෆිෂ්ලෙක් මොවුන්ට දිගටම අනුතුරු අඟවන්න උත්සාහ කරත් ෆිෂ්ලෙක් කියන කිසිම දෙයක් මේ කට්ටියට ඇහෙන්නේ නැහැ. මොකද මොවුන් බරටම ගෝබර් සමග බෝන්නැප මකරා හා සම්බන්ධව විවාද කරගනිමිනු ඉන්නේ. කොහොම හරි අන්තිමට ෆිෂ්ලෙක් යාළුවනේ කියලා හයියෙන් කෑ ගහනවා. එතකොටම මේ කට්ටිය ඔක්කොමලාම එකට විවාද කරන එක නවත්තලා මොකද කියලා අහනවා. ඊට පස්සේ තමයි මේ කට්ටියට ඇහෙන්නේ මොවුන්ගේ පිටුපසින් මොකෙක් හරි ගොරවන ශබ්දයක්. ඒක අපේ පිටුපසෙන් නේද? හිකප් කියනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය පිටුපස හැරිලා බලපුවාම තමයි මොවුන් දකින්නේ මොවුන්ගේ පිටුපසින් ඉන්නවා විශාල තඩි ඇටසැකිල්ලක් වගේ භයානක මකරෙක්. හැබැයි මේ වෙලාවේදී කට්ටියම නෝටිස් කරන එක් දෙයක් තියෙනවා. ඒක තමයි බෝන්නැප මකරා ආසිදියාවට හැරිලා ගර්ජනා කරන්න හැදුවත් උගේ කටෙන් කිසිම මකර ගර්ජනාවක් පිට වෙන්නේ නැහැ. ඉතින් මේක දකින ෆිෂ්ලෙක් කියනවා ඇත්තටම ගර්ජනාවක් නෑ නේද කියලා. කොහොම හරි ඊට පස්සේ මකරා ගිනි පිඹගෙන මේ කට්ටියගේ පස්සෙන් පාන්නනවා. අන්තිමේදී මේ කට්ටිය බෝන්නැප මකරාට අටවපු උගුල තුළටම හිකප් ගෝබර් ඇස්ට්‍රීට් ඇතුළු කණ්ඩායම අහු වෙනවා. මකරාත් ඇටකටු කූඩුව තුළට ගින්දර පිඹලා ඒක කඩන්න හදනවා. කොහොම හරි මේ වෙලාවේදී තමයි හිකප් දකින්නේ බෝන්නැප මකරාගේ ආමර් එකේ හරියට නිකන් ඔහු කලින් දැකපු ගෝබර්ගේ බෙල්ට් බකල් එකේ අස්සියට සමාන සිදුරක් තියෙනවා. මේ එකම හිකප්ට මතක් වෙනවා බෝන්නැප මකරුන් Tamanගේ ආමර් එක හදන්න සුදුසුම අස්ති කොටස් හොයාගෙන යනවා කියලා. ඊට පස්සේ තමයි හිකප්ට තේරෙන්නේ මකරට අවශ්‍ය වෙන මුකුත් නෙමේ ගෝබර්ගේ නිදානේ කියලා. ගෝබර් ඔයාගේ කලිසම ගලවන්න හිකප් එකපාරටම කියනවා. ඉතින් මේ දිහා ගෝබරුත් පුදුම වෙලා බලනවා. අනෙක් යහළුවෝ ටික එපා කියලා කෑ ගහනවා. පොඩ්ඩක් ඉන්න. මං හිතන්නේ ෆිෂ්ලෙක් හරි. බෝන්නැප මකරාටත් ගර්ජනාවක් තිබිය යුතුයි. නමුත් සමහර විට ඌට බැරුව ඇති. මොකද ඒ සඳහා ඌට ඔයාගේ බෙල්ට් බකල් එකේ තියෙන අස්ති කොටස අවශ්‍ය වෙනවා ඇති.
ඇස්ට්‍රිඩුත් කියනවා ගෝබර් කරුණා කරලා ඔයාට ඒක ආපහු දෙන්නම සිද්ධ වෙනවා කියලා. කෙසේ නමුත් ගෝබර් නම් නැගිටලා කියනවා කීයටවත් ඒක නම් වෙන්නේ නැහැ නිදානේ මගේ කියලා. ඉතින් මොහු මෙහෙම කිව්වා විතරයි බෝන්නැප මකරා උගේ කටින් ගෝබර්ගේ ලී කකුල අල්ලගෙන ඔහුව අහසට ඇදලා ගන්නවා. ඉතින් හිකප් කෑ ගහනවා උගේ ඇස්ති කැබැල්ල ආපහු දෙන්න කියලා. නමුත් ගෝබර් නම් එයට කැමති වෙන්නෙම නෑ. ඔහු දිගටම තමන්ගේ නිදානය බෝන්නැප මකරාට දෙන එක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි කොහොම හරි අන්තිමට ගෝබර් තමන්ගේ බෙල්ට් බගල්ලෙක් ගලවලා බෝන්නැප මකරා දිහාවට විසික් කරනවා. ඉතින් ඒකම අපිට බලාගන්න පුළුවන් අස්ති කැබැල්ල මකරාගේ ආමර් එකේ අදාළ ස්ථානයට ගොස් යම්කිසි රන්වන් පාට ආලෝකයකුත් විහිදවමින් සවි වෙනවා. කොහොම හරි මේ වෙලාවේදී බෝන්නැප මකරාටත් උගේ යම්කිසි වෙනසක් දැනෙනවා. ඊට පස්සේ අපිට බලාගන්න හම්බෙනවා බෝන්නැප මකරාට උගේ කන් සිදුරු කරවන් තරමේ භයානක මකර ගර්ජනාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බෝන්නැප මකරා ගොරෝමින් ගෝබර් ළඟට එනවා. හරි ඔයා මාව අල්ලගත්තා. ඒක ඉක්මනින් කරන්න. ගෝබර් නැගිටලා මරණයට සූදානම් වුණ කෙනෙක් වගේ කියනවා. හැබැයි ඊළඟට අපිට බලාගන්න හම්බෙනවා කවුරුවත්ම හිතපු නැති විදිහට භයානක බෝන්නැප මකරා හරියට නිකන් චූටි බලු පැටියෙක් වගේ ගෝබර් ළඟ හුරතල් වෙනවා. කතාවේ අන්තිමට අපිට බලාගන්න හම්බෙනවා කට්ටිය බෝන්නැප මකරාගේ පිටේ නැගලා ආයමත් Tamanගේ ගම වෙත පියාඹල යනවා. මේ අතරේදී හිකප් අහනවා මකරාට අස්ති කැබැල්ල ලැබුණ හින්දා ඌ සතුටින් වගේ නේද කියලා. ඉතින් ෆිෂ්ලෙක් කියනවා පුරාවෘත්තවල කියන විදිහට බෝන්නැප මකරාගේ මකර ගර්ජනාවලු උගේ මේටින් කෝල් එක. හැබැයි ගෝබර් hina වෙලා කියනවා ඒක නිකන් මිත්‍යාවක් විතරයි කියලා. කෙසේ නමුත් මේ එක්කම හිකප් ඇතුළු පිරිසට සහ අපිට බලාගන්න හම්බෙනවා තවත් බෝන්නැප මකරුන් කිහිප දෙනෙකුත් හිකප් ඇතුළු පිරිස සමග බර්ග් ගම වෙත පියාඹගෙන එනවා. එහෙනම් යාළුවනේ මේ එක්කම අපි අදරගෙන ආපු වීඩියෝ එකත් ඉවර වෙනවා. මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරේ How to Train Your Dragon Legend of the Bone-Napper නම් ෂෝට් ෆිල්ම් එක ගැනයි. ඉතින් මේ ෆිල්ම් එකට පස්සේ Book of Dragons සහ Gift of the Night Fury කියලා තවත් ෂෝට් ෆිල්ම්ස් දෙකකුත් තියෙනවා. එහෙනම් අපි ඒ ෆිල්ම්ස් වලින් ඉක්මනින්ම හමු වෙමු. අදට මං ගිහින් එන්නම්. ජය වේවා.